ළමයි රවුමටත් අයිති ජයග්‍රහණය කර ළමයි කොටසටත් අයිති නම් මේ කොටසෙන් කියවෙන කුලකයේ ඇතුලේ තියෙන මෙන්න මේ ස්ථාන හතර විතරයි. සර්වශ්‍ර කුලකයේ හැදෙන්නේ මෙන්න මේ ස්ථාන හතරේ එකතුවෙන්. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ රවුම් දෙකේ කුලක ගානක් හදන විදිය. මේ ගාන තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. එහෙනම් ඔයාලා වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා ඉස්සෙල්ලම ගාන හොඳට කියවගෙන ඉන්න. ගානේ අපිට දීලා තියෙනවා වෙන රූප සටහන. ඒ වෙන රූප සටහනේ එක රවුමක් නම් කරලා තියෙනවා ජයග්‍රහණය කළ ළමයි කියලා. අනිත් රවුම නම් කරලා තියෙනවා පිරිමි ළමයි කියලා. මම ඔයාලට කලින් කුලක වීඩියෝ එකේදී කියලා දුන්නා මේ වගේ රවුම් දෙකේ වෙන රූප සටහනක තියෙනවා ස්ථාන හතරක්. එහෙනම් අපි ගාන හදන්න කලින් ඒ ස්ථාන හතර අඳුරගෙන ඉමු. එහෙනම් මම ඒ ස්ථාන හතරට දානවා ඉංග්‍රීසි අකුරු A B C D. ඔයාලා කලින් කුලක වීඩියෝ එක බැලුවේ නැත්නම් උඩ කාඩයෙන් ගිහිල්ලා ඒක බලන්න. එහෙනම් අපි මෙන්න මේ තැන් හතරේ දාන දේවල් මොනවද කියලා බලමු. එහෙනම් මෙන්න මේ ස්ථාන හතරෙන් මෙන්න මේ ජයග්‍රහණය කළ රවුම ඇතුලේ නැතුව පිටින් ඉන්නේ ජයග්‍රහණය නොකළ ළමයි. එහෙනම් මෙන්න මේ ජයග්‍රහණය කළ ළමයි කොටස නැතුව ඉතුරු වෙන කොටස් වල ඉන්නේ ඕන ජයග්‍රහණය නොකළ ළමයි. එහෙනම් කොටසක් ඉන්නවා පිරිමි ළමයි කියන රවුම ඇතුලේ. එහෙනම් මෙයාලා ජයග්‍රහණය නොකළ පිරිමි ළමයි. එහෙනම් පිරිමි ළමයි රවුමෙන් පිට ඉන්න කොටස වෙන්නේ ජයග්‍රහණය නොකළ ගැහැණු ළමයි. එහෙනම් මෙන්න මේ දෙන්නගේ තේරුම් දෙක දැන් අපි දන්නවා. එහෙනම් අපි ඒ විදිහටම මේ දෙන්නවත් හොයාගමු. පිරිමි ළමයි රවුමටත් අයිති ජයග්‍රහණය කර ළමයි කොටසටත් අයිති නම් මේ කොටසෙන් කියවෙන්න ඕන ජයග්‍රහණය කරපු පිරිමි ළමයි කියලා. එහෙනම් C කොටසේ දාන්න ඕන ජයග්‍රහණය කළ පිරිමි ළමයි. එහෙනම් තව මෙන්න මෙතන කොටසක් ඉතුරු වෙනවා. ඒ කොටස ඉතුරු වෙන්නේ පිරිමි ළමයි රවුමෙන් පිට. එහෙනම් පිරිමි ළමයි රවුමෙන් පිට නම් මෙතන ඉන්න ඕන ගැහැණු ළමයි. එහෙනම් මේ කොටසෙන් කියවෙන්න ඕන ජයග්‍රහණය කරපු ළමයි. හැබැයි පිරිමි ළමයි රවුමෙන් පිට හන්දා ජයග්‍රහණය කළ ගැහැණු ළමයි. එහෙනම් දැන් අපි දන්නවා මෙන්න මේ තැන් හතරේ දාන්නේ මොන වගේ දේවල්ද කියලා. එහෙනම් මෙතනින් කියවෙන්නේ ජයග්‍රහණය නොකළ ගැහැණු ළමයි. මෙතනින් කියවෙන්නේ ජයග්‍රහණය කළ ගැහැණු ළමයි. මේ කොටසෙන් කියවෙන්නේ ජයග්‍රහණය කළ පිරිමි ළමයි. මේ කොටසෙන් කියවෙන්නේ ජයග්‍රහණය නොකළ පිරිමි ළමයි. එහෙනම් අපි අපට ගානේ දීලා තියෙන තොරතුරු ඇසුරෙන් මෙන්න මේ කොටස් හතර සම්පූර්ණ කරන්න ඕන. සර්වශ්‍ර කුලකයේ ඇතුලේ තියෙන්නේ මෙන්න මේ ස්ථාන හතර විතරයි. එහෙනම් සර්වශ්‍ර කුලකයේ අවයව ගාන සමාන වෙන්න ඕන මෙන්න මේ ස්ථාන හතරේ තියෙන අවයව වල එකතුවට. එහෙනම් අපිට ලියන්න පුළුවන් සර්වශ්‍ර කුලකයේ සමාන වෙනවා A ධන B ධන C ධන D කියන ප්‍රදේශ හතරේ අවයව වල එකතුවට. දැන් අපි අපට දීලා තියෙන ගානෙන් වෙන රූප සටහන සම්පූර්ණ කරන්න බලමු. සිසුන් 54 දෙනෙකු සහභාගී වූ භක්ති ගීත තරගයකදී ගැහැණු ළමයින් 16 දෙනෙක් ජයග්‍රහණය ලැබීය. එහෙනම් ශිෂ්‍යයෝ ඔක්කොම සහභාගී වෙලා තියෙනවා 54 දෙනෙක්. එහෙනම් සර්වශ්‍ර කුලකයේ අගය 54. ඒ වගේම ගානේ කියලා තියෙනවා ගැහැණු ළමුන් 16 දෙනෙකු ජයග්‍රහණය ලැබීය. එහෙනම් ජයග්‍රහණය කරලා තියෙන ගැහැණු ළමයි ගාන 16යි. එහෙනම් ජයග්‍රහණය කළ ගැහැණු ළමයි ගාන අපි දාන්න ඕන මෙන්න මේ කොටස් හතරෙන් මෙන්න මෙතන. එහෙනම් මෙතනට එන්න ඕන අගය 16යි. එහෙනම් මේ කොටස තුල ඉන්නවා 16 දෙනෙක්. ජයග්‍රහණය ලැබූ මුළු සිසුන් ගණන 25කි. ජයග්‍රහණය කරපු ඔක්කොම ළමයි ගාන 25යි. ඒ කියන්නේ ගැහැණු ළමයි පිරිමි ළමයි ඔක්කොම ජයග්‍රහණය කරලා තියෙනවා එකතුවක් විදියට 25ක්. එහෙනම් ජයග්‍රහණය කරන ළමයි කියන්නේ මෙන්න මේ කොටස් දෙකේම ඉන්න කට්ටිය. එහෙනම් මෙන්න මේ කොටස් දෙකේම ඉන්න කට්ටිය ඔක්කොගේම එකතුව වෙන්නේ 25යි. එහෙනම් මේ දෙන්නගේ එකතුව අපි දාන්නේ රවුමේ මෙන්න මෙතනින්. එහෙනම් අපි මෙතනට දාගන්න ඕන 25යි. ඔන්න අපට ගානේ තවත් දත්තයක් දීලා තියෙනවා. ඊට පස්සේ ගානේ කියනවා එම තරගයේදී ජයග්‍රහණය නොලැබූ සිසුන්ගෙන් 12 දෙනෙකු පිරිමි ළමුන් වේ. එහෙනම් ජයග්‍රහණය කරපු නැති ළමයින්ගෙන් 12 දෙනෙක් පිරිමි ළමයි. එහෙනම් ජයග්‍රහණය නොකළ කට්ටිය ඉන්නවා තැන් දෙකක. මෙතන ඉන්නවා පිරිමි ළමයි, මෙතන ඉන්නවා ගැහැණු ළමයි. එහෙනම් අපට ගාන කියලා තියෙනවා ජයග්‍රහණය නොකළ පිරිමි ළමයි ගාන 12යි කියලා. එහෙනම් මෙන්න මේ තැන් දෙකෙන් මෙතනට අදාළගේ තමයි ගානේ දීලා තියෙන්නේ. නම් ජයග්‍රහණය නොකළ පිරිමි ළමයි ගාන 12 අපි මෙන්න මේ කොටසට දානවා. දැන් අපට ගානේ දීලා තියෙන තොරතුරු අනුව අපි කතා කරන තැන් හතරෙන් දෙන්නේ සම්පූර්ණ වෙලා තියෙනවා. එහෙනම් ඉතුරු දෙන්නව තමයි අපට හොයාගන්න තියෙන්නේ. එහෙනම් අපි ගානේ ඉස්සරහට යමු. පළවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙනවා ඉහත වෙන රූපය පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන
මේ දීලා තියෙන තොරතුරු ඒකේ ඇතුළත් කරන්න කියලා. එහෙනම් අපි ඒ කොටස දැන් කරලා ඉවරයි. ඊළඟ ගානින් අපට කියනවා ජයග්‍රහණය ලැබූ පිරිමි ළමුන් ගන්න කීයද කියලා. එහෙනම් ජයග්‍රහණය ලැබූ පිරිමි ළමයි කියන්නේ මෙන්න මෙතනට අදාළ අගය. මේ කොටස් දෙකේම ඉන්නවා 25 දෙනෙක්. 25 දෙනාගෙන් 16 දෙනෙක් ඉන්නේ මෙන්න මේ කොටසේ. එහෙනම් ඉතුරු කොටස ඉන්න ඕන මෙන්න මේ කොටසේ. එහෙනම් අපට මෙන්න මේ කොටසට අදාළ අගය ගන්න පුළුවන් 25න් මෙන්න මේ 16 අඩු කරා නම්. එහෙනම් අපට මේ කොටසේ උත්තරේ ගන්න පුළුවන් 25න් අඩු කරනවා 16ක්. 25න් 16ක් අඩු වුණාම උත්තරේ 9යි. එහෙනම් ජයග්‍රහණය කළ පිරිමි ළමයි ගාන 9යි. එහෙනම් අපි මෙන්න මේ කොටසට අදාළ අගයක් හොයාගත්තා 9යි කියලා. එහෙනම් අපි එයාවත් දාගමු වෙන් රූපෙට. ඊළඟ ගානේ කියනවා ජයග්‍රහණය නොලැබූ ගැහැණු ළමුන් ගණන සොයා එම පෙදෙස ඔබ අඳින ලද වෙන් රූපයේ අඳුරු කර දක්වන්න කියලා. ගානේ ඊළඟ කොටසෙන් කියන්නේ ජයග්‍රහණය නොකළ ගැහැණු ළමුන් ගණන හොයන්න කියලා. එහෙනම් ජයග්‍රහණය නොකළ ගැහැණු ළමයි කියන්නේ මෙන්න මේ කොටසට අදාළ පිරිස. සර්වශ්‍ර කුලකයේ අගය හැදෙන්නේ මෙන්න මේ තැන් හතරේ එකතුවෙන්. එහෙනම් මෙන්න මේ තැන් හතරේ තියෙන ඉලක්කම් ටික ඔක්කොම එකතු කරපුවාම හැදෙනවා සර්වශ්‍ර කුලකයේ අගය. එහෙනම් ගානේ හැටියට සර්වශ්‍ර කුලකයේ අගය 54යි. එහෙනම් 54 සමාන වෙන්න ඕන මෙන්න මේ තැන් හතරේ එකතුවට. එහෙනම් ඒ ධන B කොටසේ අගය අපි හොයාගත්තා 16යි. මෙතන කොටසේ අගය 9යි. මෙතන කොටසේ අගය 12යි. එහෙනම් මෙන්න මේ කොටසේ අගය හොයන්න පුළුවන් අපිට මෙන්න මේ සමීකරණය සුළු කරගත්තා නම්. සර්වශ්‍ර කුලකයේ තියෙන ඉලක්කමෙන් මෙන්න මේ ඇතුලේ තියෙන කට්ටියගේ එකතුව අඩු කරා නම් අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ ප්‍රදේශයට දාන්න ඕන ඉලක්කම. එහෙනම් අපි 54න් මෙන්න මේ තුන් දෙනාගේ එකතුව අඩු කරපුවාම අපට එනවා ජයග්‍රහණය නොකළ ගැහැණු ළමයි ගන්න. එහෙනම් අපි 54න් අඩු කරනවා මෙන්න මේ තුන් දෙනාගේ එකතුව. ඒ කියන්නේ 16 ධන 9 ධන 12. 16යි 9යි 25යි 25යි 12යි 37යි. එහෙනම් 54න් අඩු කරන්න ඕන 37ක්. 54න් 37ක් අඩු කරපුවම අපට උත්තරේ හම්බ වෙනවා 17යි කියලා. එහෙනම් මේ ගානේ ජයග්‍රහණය නොකළ ගැහැණු ළමයි ගාන වෙන්නේ 17යි. එහෙනම් අපි මෙන්න මෙතනට අදාළ අගයක් දාගමු 17යි කියලා. එහෙනම් දැන් අපට සම්පූර්ණ වෙන රූප සටහනේ අපිට අවශ්‍ය තැන් හතරම සම්පූර්ණයි. එහෙනම් අපි මෙන්න මෙයා ලිව්වා වගේ මේ දෙන්නගේ එකතුවත් උඩින් ලියාගමු. 9යි 12යි එකතු වෙච්චාම උත්තරේ 21යි. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ රවුම ඇතුලේ ඉන්නවා ඔක්කොම පිරිමි ළමයි 21ක්. එහෙනම් ඒ අගය අපි රවුම් දෙකේ උඩින් මෙන්න මේ විදිහට ලියා ගන්නවා. ගානේ කියලා තිබ්බේ අපට මෙතනට අදාළ ගැහැණු ළමයි ගාන හොයලා ඒ ප්‍රදේශය අඳුරු කරලා පෙන්වන්න කියලා. එහෙනම් ජයග්‍රහණය නොකළ ගැහැණු ළමයි ඉන්නේ මෙන්න මේ රවුම් දෙකටම පිටතින් තියෙන ප්‍රදේශයේ. එහෙනම් අපි මේ ගානේ මෙන්න මේ ප්‍රදේශය අඳුරු කරලා පෙන්වන්න තමයි තියෙන්නේ. ඔයාලට එහෙනම් මේ රවුම් දෙකේ කුලක ගාන හදපු විදිය තේරෙන්න ඇති. එහෙනම් අපි ආපහු අලුත් ගණන් පාඩමකින් හම්බෙමු.